ආයුබෝවන්. මම ශ්‍රී ලංකා වාසී ජනතාවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද උණුසුම් වාදයකට යොමු වෙලා තියෙන යම් මාතෘකාවක්. ඒ තමයි වික්ටරත්නායක මහතාගේ විවාහය සහ ශ්‍රී ලංකාවේ සදාචාරය. වික්ටරත්නායක මහතා 70 වසර වයේදී දෙවන වතාවට 33 හැවිරිදි තරුණියක් සමග විවාහ වෙනවා. මේ විශේෂයෙන් ඇතැම් බෞද්ධ නායකයන් සහ ඒ වගේම පූජ්‍ය පක්ෂයගේ තද බල විවේචනයට ලක් වෙලා තියෙනවා. වික්ටරත්නායක මහතාත් ඒ මහතාගේ පවුලේ සමාජිකයන් අතරත් යම් ප්‍රශ්න තියෙනවා නම් ඒක ඒ පවුලේ සමාජිකයන් අතර පමණක් විසඳිය යුතුයි. ඒකට අභ්‍යන්තර බාහිර අය සම්බන්ධ වෙතු නැහැ. අපි මේ කතා කරන්නේ බාහිර පුජ්‍යලයන් විසින් වික්ටරත්න මහතාගේ විවාහය විවේචනයට ලක් කිරීම සම්බන්ධවයි. අත් වශයෙන්ම අපි දන්නවා බෞද්ධ ජාතක පොත්වල විශේෂයෙන් උම්මග්ග ජාතකයේ තියෙනවා වේදේ රජුරෝ අවුරුදු 60ක් පැනලත් 16 හැවිරිදි තරුණියක් සමග විවාහ වෙනවා කියලා. මේ මගුල් කපුකම කරන්නේ මහෞෂධ කුමාරයයි. ඉතින් එහෙම දේවල් ඒ අතීතයේ පවා සිද්ධ වුණා නම් ඇයි වික්ටරත්නායක මහතා නීත්‍යානුකූලව දෙවන පතාවට විවාහ වෙන්න බැරි? අපි දන්නවා කෑම බීම ළඟට ඊළඟ අවශ්‍යතාවය තමයි ලිංගික ආසාව කියන එක මිනිසාගේ. මේක යටපත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නීති රීති දමලා. අනිත් එක විවාහ වුණාම කෙනෙකුට තමන්ගේ භාර්යාවගේ වගේම ස්වාපුරුෂයාගේ අන්‍යෝන්‍ය වශයෙන් ආධාරය කරුණාව රැකවරණය ලැබෙනවා. ඒ ලැබී තුමයි දරුවන්ට පුළුවන් කමක් නැහැ. තමන්ගේ පියාව බලා ගන්න දැන් ඒ අයත් විවාහවල ජීවිතවලට ඇතුළත් කරලා සංකීර්ණ ජීවිත ගත කරන්නේ. ඉතින් මෙවැනි අවස්ථාවක වික්ටරත්නායක මහතා නීත්‍යානුකූල විවාහ වීම ගැන ඉස්සරහදයක් කර ගැනීම බරපතල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ උදාරලා තියෙන්නේ බෞද්ධයන් අතරයි. ක්‍රිස්තියානි පල්ලි කිසි දිනක මේ වගේ දේවල් වලට ඇඟිලි ගහන්නේ නැහැ. ඒ වගේම මුස්ලිම් පල්ලියත් කාන්තාවගේ සහ පුරුෂයෙක්ගේ විවාහයේදී වාස්පර්තරයක් ඇතිවීම ගැන කවදාවත් හෙලා දැකීමක් කරන්නේ නැහැ. ඉතින් සරච්චන්ද මහත්තයා දෙවන වතාවට විවාහ වෙන්නේ අවුරුදු 53 දී. එතකොට ඉස්සෙල්ලා විවාහයේ දියණිය ගැබ්බර වෙලා ඉන්නවා විවාහයට ඇතුළත් වෙලා. මේ සැරේ ඉදිරිවිර සරච්චන්ද මහත්තයා තමන්ගේ නිවසට කැඳවගෙන ඉන්නේ අවුරුදු 19 හැවිරිදි තරුණියක්. එහෙම අවුරුදු 19 හැවිරිදි තරුණියක් තමන්ගේ නිවසට කැඳවගෙන එනකොට ඉස්සෙල්ලා විවාහයෙන් තමන්ට දාව ලැබුණු දියණිය ගැබ්බරව සිටිනවා. ඒ කියන්නේ දියණිය දරුවෙක් ලැබීමේ බලාපොරොත්තුෙන් සිටිනවා. ඒක එදා කවුරුත් විවේචනයට ලක් කරේ නැහැ. ඒක ප්‍රශ්නයක් වුණෙත් නැහැ. අපි දන්නවා මෑත කාලේදී රුවන්වැලි සෝවිත හාමුදුරුවෝ අධිකරණයේ හමුවට ගිහිල්ලා කිව්වා මට නෝන්ලා 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාම ඉන්නේ කැමැත්තෙන් කියලා. මෙවැනි ආందోලනාත්මක සිදුවීම් මේ රටේ තියෙනවා. අපේ රටේ මිනිස්සුන්ගේ බරපතල ප්‍රශ්නයක් කෙටි කාලින මතකේ. නීත්‍යානුකූලව විවාහ කර ගැනීම සඳහා වයස පරතරයක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. අපි දැන් ලබාගත යුතු අනිත් කාරණය තමයි අපේ රටේ රෙස්ටෝරන්ට් කුලියට දෙන කාමර වීදියක් ගානේ හන්දියක් ගානේ තියෙනවා. මේවා සිදුවන්නේ මොනවද? මේවා සිදුවන්නේ හොර රහසේ සිදුවෙන ලිංගික එක්වීම. අපි මේවා හෙලා දකින්නේ හැම වෙලෙම අපි කල යුත්තේ ශ්‍රී ලංකාවේ පාලකයන්ට අපි බල කළ යුත්තේ ගණිකා වෘත්තියත් වහම නීත්‍යානුකූල කරන ලෙසයි. ඒ වගේම දැන් ස්පා විවෘත කරලා තියෙනවා. ඒ කියන්නේ මසාජ් ක්ලිනික් වශයෙන් හඳුන්වන දේවල්. මෙහිදී සිදුවෙන්නේ මොකද්ද? මෙහිදී බොහෝ විට අවුරුදු 80 පැනපු පුජ්‍යලයන් පවා 18 19 වැනි තරුණියන් සමග විනෝද වන අවස්ථා තියෙනවා. එහෙ වැරද්දක් නැහැ. ඒක කාටවත් නීති රීති දාලා වළක්වන්න බෑ. ඉතින් එවැනි තත්ත්වයක් තුල මෙසේ ප්‍රවීණ ගායක වික්ටරත්නායක මහතාගේ විවාහය හෙලා දැකීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මේ සඳහා නීති රීති ගෙනෙන්න පුළුවන් කමක් නැහැ. එක නීතියක් අපිට ගේන්න පුළුවන් ඒ ගණිකා වෘත්තිය නීති අනුකූල කිරීම. මේ සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී වෙනම මාතෘකයකට කතා කරන්න. ඒ නිසා මම ඉදිරියට මේ ගැන කතා කරන්න උදෑස් කරන්නේ නැහැ.